සුබ දවසක්. මේ වීඩියෝ එක බලන ඔයාට මේ සතිය කොහොමද තියෙයි කියලා තමයි බලන්න යන්නේ. රීඩින් එකට යන්න කලින් Divine Magic Reading channel එක subscribe කරන්න කියලා පොඩි ඉල්ලීමක් කරනවා. මම set 1 set 2 කියලා රීඩින් දෙකක් කරනවා. ඔයා එකක් තෝරගන්න. set 1 තෝරගත්ත අයට මේ සතිය කොහොමද කියලා ඉස්සෙල්ලාම බලමු. ඊට කලින් comment එකේ I am celebrate my life කියලා comment කරන්න. ඔයාගේ ජීවිතේට මේ වෙනකන් ලැබුණු දේට ස්තුති කරන්න. ඔයාට පළවෙනි කාඩ් එක එවිලා තියෙනවා Queen of Pentacles. මේක කියන්නේ ඔයාට මේ වෙනකන් සල්ලි සම්බන්ධව තිබුණු ප්‍රශ්න ඒ වගේම ඔයාගේ රැකියාවල තිබුණු ප්‍රශ්න හැමදේම හරියයි. ඒ වගේම ඔයා අනාවශ්‍ය විදියට මුදල් වියදම් කරන්න එපා. ඔයාගේ වියදම පාලනය කරලා ප්‍රයෝගික තීරණය ගන්න එක ගොඩක්ම හොඳයි. ඒ වගේම ඔයාට කාත් එක්ක වැඩි ගැටුමක් ඇති වෙන්න පුළුවන්. කාත් එක්ක හරි මොනවාරි ප්‍රශ්නයක් වුණොත් ඒකට ඔයා හරි කියලා ඔප්පු කරන්න යන්න ඕන නෑ. ඔයා හරිනම් ඔයා කියවගෙන යන්න ඕන. ඔයා සාමය තෝරාගන්න එක ගොඩක්ම හොඳයි. ඩෙත් කාඩ් එකක් ඇවිල්ලා තියෙනවා. මේ ඩෙත් කාඩ් එක ගොඩාක් අය දැක්කම බය වෙනවා. බය වෙන්න දෙයක් නෑ. මේක මරණයක් නෙමෙයි. මේකේ කියන්නේ ඔයාගේ පැරණි තත්ත්වයක් පුරුද්දක් එහෙම නැත්නම් රිලේෂන්ෂිප් එකක් අවසන් වෙන්න පුළුවන්. ඒකත් එක්කම ඔයාට අලුත් ජීවිතයක්, අලුත් රිලේෂන්ෂිප් එකක්, අලුත් ජොබ් එකක් ලැබෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම ඔයාට මේ වෙනකන් තිබුණු මුදල් සම්බන්ධ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මානසික පීඩනයක් තිබිලා තියෙනවා. ඒකට අවසානයක් වෙනවා. ඔයාට උපකාර ඉල්ලීමට අවශ්‍යතාවයක් තියෙනවා නම් බය නැතුව කාගෙන් හරි උදව්වක් අවශ්‍ය නම් බය නැතුව ලැජ්ජා වෙන්නේ නැතුව ඉල්ලන්න. මොකද එයාලගේ උදව්වෙන් ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රශ්නවලට විසඳුමක් ලබා ගන්න. ඒ වගේම සතියේ අවසානයේදී ඔයා අනාගතය ගැන සැලසුම් කරන්න හොඳම කාලයයි. රැකියාවේ වෙනසක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ගමනක් යන්න හිතනවා නම් ඒකත් හරියන්න පුළුවන්. හරිම තීරණය ගන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා. මේ රීඩින් එකේ ඔයාට කියන්නේ ඔයාගේ පරණ දේවල් අයින් කරලා අලුත් මාර්ගයෙන් වෙනුවෙන් සැලසුම් කරන්න කියලා. මේක තමයි මේ සතියේ ඔයාලට ආපු මෙසේජ් එක. මේ රීඩින් එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. thank you. ඊළඟට set 1 තෝරගත්ත අයට මේ සතියේ කොහොමද කියලා බලමු. කමෙන්ට් එකේ ඔයාලට මේ වෙනකන් තියෙන දේවල් වලට යුනිවර්ස් එකට thank you කියන්න. ඒ නිසා thank you යුනිවර්ස් කියලා ටයිප් කරන්න. මේ සතියේ මුලදී ඔයාට බලය ඔයාගේ අතට එනවා. යම් දෙයක් ගැන පාලනය කිරීමට ඔයාට අවස්ථාවක් එනවා. ඒකේ ඔයා හැඟීමෙන් නෙවෙයි හොඳට හිතලා බලලා තීරණය ගන්න ඕනේ. පාලනය කරන්න ඕනේ. ඔයාගේ බලය අර විදියට භාවිතා කරන්න ඕනේ. ඔයාට මේ සතියේ තරංගයක් ගැටුමක් ඇති වෙන්න පුළුවන්. ඕනට වඩා තර්ක කරගෙන යන්න එපා. හැම තර්කයක්ම ඔයා ජය ගන්න ඕනේ කියලා නෑ. ගැටුමක් හෝ මොනවාරි තර්කයක් සිදු වෙනවා නම් එතනින් ඔයා අයින් වෙන්න බලන්න. ඒක තමයි ඔයාට හොඳ. තරංගයක් වෙන්න පුළුවන්. ඔයාගේ ජීවිතේ වෙන්න පුළුවන්. මොනවාරි බොරුවක් ඩ්‍රාමා එකක් සිදු වෙනවා නම් ඒකට අවධානය ගන්න නැතුව ඉන්න එපා. ඒක තේරුම් ගන්න. ඔයාට හතරවෙනි කාඩ් එක ඊටම පොසිටිව් කාඩ් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ස්ටාර් කාඩ් එක. මේකේ අර්ථය බලාපොරොත්තු සහ සුවය. මේක ඊටම පොසිටිව් කාඩ් එකක්. අතීතයේ තිබුණු කලකිරීමෙන් පසු බලාපොරොත්තුව ඔයාගේ මනසේ තිබුණු වේදනාව අයින් වෙනවා. මානසික සුවයක් ඔයාට ලැබෙනවා. ඒ වගේම ඔයාට හොඳ අවස්ථාවලුත් ලැබෙනවා කියලා තමයි පෙන්වන්නේ. අන්තිම කාඩ් එකත් පොසිටිව් කාඩ් එකක්. පැරණි ගැටලු එහෙම නැත්නම් මානසික බරක් අත්තර ඉදිරියට යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඔයාට තිබුණු වේදනාව දුක හැමදේම හත්තර අලුතෙන් ගමනක් යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා මේ සතිය තුළ. ඒ නිසා හැමදේම අයින් කරලා අලුතෙන් පටන් ගන්න. මේ රීඩින් එකේ ඔයාට කියන දේ තමයි ගැටුම ජය ගැනීමට වඩා සාමය තෝරාගෙන ඉදිරියට යන්න කියන එක. ඒක තමයි ඔයාගේ සැබෑ ජයග්‍රහණය. ඒ නිසා සාමයෙන් ඉදිරියට යන්න. හැමදේම හරියයි. මේ සතිය ඔයාලා හැමෝටම හොඳම සතියක් වෙන්න ඕනි කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ රීඩින් එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. thank you.